ගග්ග ජාතකය. අදටත් බොහෝ දෙනෙක් අර්ථයක් නොදැන සෙත් පතනවා. කිවිසුමක් ගියත් කලබල වෙනවා. ආයු බොහෝ වේවා කියනවා. වැඩි කලක් ජීවත් වෙත්වා කියනවා. ඉතින් මේ දේ පැවතෙන්නේ අදක ඊයකින් ඉඳන් නෙවෙයි. ඒ දිනවල අපගේ භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර චේතවනයට යාබදව පසේ නදී කොසල් රජු විසින් කර වූ රාජකාරාමේ වැඩ වාසය කළේ. උන්වහන්සේ එහි සිටි භික්ෂූන් අරඹයා මේ අතීත කතාව ගෙන හැර දක්වා වදාලා. ගොඩක් ඉස්සර කාලෙක බ්‍රහ්මදත්ත නමේ රජුරු කෙනෙක් බරණැස් නුවර රාජ්‍ය විචාරමින් සිටියා. ඒ කාලේ බෝධිසත්වයෝ එක්තරා බ්‍රාහ්මණ පවුලක උපන්නා. ඔහුගේ පියා විලඳාම් කරමින් ජීවත් වුණේ. බෝධිසත්වයොත් දහසේ හැවටි වුණාට පස්සේ කදා වලලු බඩු උස්සාගෙන පියා සමග වෙළඳාමේ යනවා. එදා මේ දෙදෙනා ගම් නියම් ගම් ආදියේ වෙළඳාමේ ගිහිල්ලා බරණැසට ආවා. බරණැස දොරටුපාලයාගේ ගෙදර නැවතිලා බත් උයවාගෙන කාලා නවතින්ට තැනක් සෙව්වා. බෝධිසත්වයන්ගේ පියා මිනිසුන්ගෙන් ඒ ගැන විමසුවා. මිත්‍රයනි, අපට නවාතැන් හොයාගන්ට කලට වෙලාවට එන්ට බැරි වුණා නොවේ. ආගන්තුකව එන අය වසන්නේ කොහේද? ඒ ආසා සිටි මිනිසෙක් මෙහෙම කීවා. මිත්‍රය, නගරයේ ශාලාවක් නම් තියෙනවා. හැබැයි එතන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ශාලාවේ අමනුෂ්‍යයෙක් ඉන්නවා. කැමති නම් ගොහින් වාසය කරන්ට. එතකොට බෝධිසත්වයෝ මෙහෙම කිව්වා. අපි යමු තාත්තේ. අපි මක්කට යක්කුන්ට බය වෙන්නේ. අපි යමුකෝ. මං ඔය යකාව දමනය කරලා තාත්තගේ පාළඟ දන ගස්සනවා. එවිට පියාත් කැමති වුණා. ඉතින් මේ පියපුතු දෙදෙනා ශාලාවට ගොඩ වුණා. එදා රෑ පියා ලෑල්ලේ හාන්සි වුණා. බෝධිසත්වයෝ පියාට වන්දනා කොට පියාගේ පාදයන් සම්බාහනය කරමින් වාඩි වෙලා හිටියා. ඉතින් ඒ ශාලාවේ සිටින යක්ෂයා 12 අවුරුද්දක් විසමුණි දීපේ රාජයාට දරදිය ඇදලයි අවසර අරගෙන එතනට ඇවිල්ලා ඉන්නේ. මේ ශාලාවට ඇතුළු වන මිනිසුන්ගෙන් කිවිසුමක් ගිය පසු යමෙක් ජීවත් වේවා කියලා කිව්ව විට අනිත් කෙනාත් ඔබට ජීවත් වේවා කියා ප්‍රතිවචනය දුන්නොත් ඒ අයව බේරලා ඒක නොකියපු අනිත් අයව කන්ට අවසර ලැබුණා. ඉතින් මේ යක්ෂයා ශාලාවේ බාල්ක කණුවේ වාසය කළේ. බෝධිසත්වයන්ගේ පියාට කිවිසුමක් යවන්ට සිතලා යක්ෂයා තමන්ගේ ආනුභාවයෙන් සියුම් සුණුකුඩු ටිකක් පිඹ හැරියා. ඒ සුණුකුඩු පියාගේ නාස්පුඩු වලට පිවිසුණා. ලෑල්ලේ හාන්සි වී සිටිය බෝධිසත්වයන්ගේ පියාට කිවිසුමක් ගියා. බෝධිසත්වෝ පියාට ජීවත් වේවා කියලා කීවේ නෑ. යක්ෂයා ඔහුව කන්ට හිතාගෙන කණුවෙන් බහිද්දී බෝධිසත්වයෝ යකාව දැක්කා. ඕහෝ, මගේ තාත්තට කිවිසුම කරවන්ට ඇත්තේ මේ යක්ෂයා වෙන්න ඕනේ. තාත්තා කිවිසුම පිට කළාට පස්සේ මං ජීවත් වෙන්න කියා නොකියපු නිසා මේක මේ එන්ට හදන්නේ තාත්තා මරාගෙන කන්ටවත්ද කියලා සිතා මේ ගාතාව පැවසුවා. ගර්ග නමින් මෙහි සිටිනා පියාණනි මගේ, 100 වසරක ආයු ලබා තව 20 වසරකුත් ලබා ජීවත් වේවා යහතින් පියාණනි මගේ. පිසාචෝ කිසිවිට මාවද අනුභව නොකරත්වා ආයු ලබා 120ක් ඔබ ජීවත් වේවා. එතකොට යක්ෂයා මෙහෙම හිතුවා. මේ තරුණයා ජීවත් වේවා කිව්ව නොවේ. දැන් මට මේකව නම් කන්ට බෑ. නමුත් මේකගේ පියාව මට කන්ට පුළුවනි කියලා හෙමින් බෝධිසත්වයන්ගේ තාත්තා ළඟට ගියා. බෝධිසත්වයන්ගේ තාත්තා මෙහෙම හිතුවා. පුතුගේ කීමට මම ප්‍රතිවචන පැවසුවේ නැති නිසා දැන් මේ යක්ෂයා ඉන්නේ ප්‍රතිවචන නොකියන කෙනාව කන්ටවත්ද කියලා සිතලා බෝසත් පියා පුත්‍රයා අරඹයා ප්‍රතිවචනය කිව්වා. මගේ පින්වත් පුතේ ඔයත් 120 වසරක් ලෙස ආයු ලබාගෙන සුවසේ ජීවත් වේවා. පිසාචයෝ මෙහි සිටිනා කත්වා විෂ හලහලාම පුතේ ඔබට 120 වසරක්ම ආයු ලැබේවා. දැන් මේ ඇසූ යක්ෂයා මෙහෙම හිතුවා. දැන් මට මෙවුන් දෙන්නම කන්ට බෑ කියලා නැවතුණා. බෝධිසත්වයෝ යක්ෂයා ළඟට ගොස් මෙහෙම ඇහුවා. ඉම්බල යක්ෂය, ඇයි තෝ මේ ශාලාවට ඇතුළු වෙච්ච මිනිස්සුන්ව කන්නේ?
මන් 12 අවුරුද්දක් වෙසමුණි මහ රජුරවන්ට දරදිය ඇදලා වරන් යන්න ආපු එකෙක්. ඉතින් මේ ශාලාවට ගොඩ වූ හැමෝම මරාගෙන කනවද? නෑ ජීවත් වේවා කියන එක පැවසූ කෙනාවත් ඒට ප්‍රතිවචන දුන්න කෙනාවත් මරාගෙන කන්නේ නෑ. එම්බල යක්ෂය තෝ පෙරාත්මයේ පව් කරලා ඒ පව්වල විපාකෙට අනුන්ට හිංසා කරන යක්ෂාත්මක ඉපදුන එකෙක්. මේ විදිහට තව තවත් දරුණු පව් කරලා හිට අඳුරෙන් අඳුරට ගොහින් නිරයේ උපදීවි. එහෙම නොවෙයි. අද පටන් ඔය මිනිමස් කෑම අත්හැරලා ප්‍රාණඝාතයෙන් වෙන්ව යන්. නිරයේ උපන්නොත් තෝ මහා භයානක දුක්ඛම් කටළු වලට භාජනය වේවි. කියලා බෝධිසත්වයෝ යක්ෂයාට ප්‍රාණඝාතයේ භයානක නපුරු විපාක පෙන්වා දුන්නා. පංචශීලයේ පිහිටෙව්වා. තමන්ගේ දාසයෙක් බවට පත් කරගත්තා. ඒ රටේ රජුරවන්ට බෝධිසත්වයෝ දරුණු යක්ෂයෙකු දමනය කළ වග ආරංචි වුණා. රජතුමා බොහෝම සතුටටපත් වුණා. බෝධිසත්වයන්ව මාලිගාවට කැඳවා සේනාධිපති තනතුර දුන්නා. බෝසත්තුමාගේ අවවාද අනුව රාජ්‍ය පාලනයේ යෙදුණු රජතුමන් දානාදී පින් රැස් කොට මරණින් මතු දෙවියන් අතරට ගියා. ඒ කාලේ රජුරුව වෙලා හිටියේ ආනන්ද තෙරුවන්ය. පියාව සිටියේ මහා කස්සපයන්ය. පුත්‍රයාව සිටියේ අපගේ භාග්‍යවතුන් වහන්සේය.